මේක මිලියන් ගානක් ප්‍රොජෙක්ට් එකක්. මොකද හිතන්නේ? සල්ලි හරි නම් අපි වැඩේ කරමු. ඔයාලට වෙන්න ඕන දේ කියන්නකෝ. අපිට දිව්‍ය ලෝකයක් වුණත් මාවන්න පුළුවන්. මේ තියෙන ඇඩ්වාන්ස් එක. සඩාස් වැඩේ හරි කියලා හිතන්න. යසෙන් පොඩ්ඩක් වඩ පිට බලන්න. මේ නම් ෂුවර් එකටම අපිට හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න නම් පුළුවන්. ගහලා හොඳ ගානකට විකුණන්නත් පුළුවන්. ඊයන් අපි හොඳ ලොකේෂන්ස් ටිකකුත් අහගමු. ආ. සීයේ මේ හලපාල ලස්සන දියපාරක් නේද අපිට හොඳ ෆොටෝස් ටිකක් ගන්න. ළමයි මොන දියපාරක්ද මේ හරි දැන් මේ බලන්නකෝ වෙලා තියෙන දේ පරිසරය ඔක්කොම විනාශ වෙලා මේ ෆැක්ටරියක් ගහලා දැන් මේකේ ඔක්කොම වතුර ගන්න දෙයක් නැහැ මෙතන ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ කුඹුරක් අපිට කරන්න විදියක් නැහැ වගාවක් කරන්න විදියක් නැහැ ඔය ඉස්සරහ නම් පොඩි දියපාරක් තිබ්බා අපි බලමු පොඩ්ඩක් හොඳද කියලා ඔය පේනව නේද පුතේ ඇලට වෙලා තියෙන්නේ ඔය ෆැක්ටරි ගහගුවට පස්සේ මේ ඇලේ වතුර ගන්න දෙයක් නැහැ ඉස්සර අපි මේකේ පුංචි කාලේ උඩ පැන පැන නානවා මේකේ මාළු ඉන්නවා මේක නිල් කැටේ වගේ වතුර තියෙන තිබුණේ මේකේ. දැන් ඔය ඔක්කොම විනාශ වෙලා අර ගන්නම දෙයක් නැහැ. සීයේ එතකොට දැන් මේ ගමේම තත්ත්වය මෙහෙමද? දැන් මොකක් හරි විනාශ වෙලා දැන් ඔය ටිකක් උඩ හරිය තියෙන්නේ හොඳයි. මේ හරිය මේකේ ගන්න දෙයක් නැහැ. බැලුවහම වතුර තිබුණේ නැහැ නේ දැන්. ඉස්සර දුණු වතුර මේක නිල් කැටේ වගේ වතුර තිබුණේ. බලන්න අපරාධයක් තමයි. මේ කවි බලන්න මේ අපිට එක හොඳ ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අපේ ප්ලෑන් එක ෆේල් නේ. මේක හරියනටක් නෙමෙයි. අපි මිස්ටර් ඩයිස්ට බෑ කියමු. බෑ කියන්න. අපිට මිලියන්ට මොකද්ද කරන්නේ? ආ? ඇඩ්වාන්ස් එක ඔයාට ඒක රිටර්න් කරන්න පුළුවන්ද? අසෙන් බලන්න මේ වටපිටාව. ඔයාට සල්ලිද වටින්නේ මිනිස්සුද? Excuse me sir. සර් හිතනවාද අර දෙන්නට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා? මම හිතන හොඳට වැඩ කරගන්න පුළුවන් මේ කියලා. සර් අපි මේ කරන වැඩේ හරිද? හරි වෙලෙත් දෙන්න මට වැඩක් නැහැ. දිනු වෙන නම් සැක්‍රිෆයිස් එක කරන්න වෙනවා. මට වටින් ප්‍රොෆිට් එක විතරයි. ඕනි කවි. අපි ඩයිස් කේ ප්‍රොජෙක්ට් එක ප්‍රොමෝට් කරමු. මොකද ගමේ මිනිස්සුන්ට වෙන්නේ? ඒක තමයි අසෙන් මම ඔයාලට කලින් නම් කිව්වේ. සල්ලිද මිනිස්සුන්ගේ ජීවිත මිනිස්සු